හායි කොහොමද ඉතින් ඔන්න අද අලුත් vlog එකකින් හම්බෙන්නේ. ඉතින් ඔයාලා thumbnail එකේ දැක්කා වගේ Land Cruiser එක දුන්නා. ඉතින් ඇවිල්ලා ඉන්නේ BYD එකක් ගන්න. බලමු මොකද වෙන්නේ කියලා. right ඉතින් ඩෙලිවරි හබ් එකට ඇවිල්ලා තියෙන්නේ. අපේ වෙහිකල් එක ඇවිල්ලා කියලා. ගියන්නේ Sea Lion 6 එකක්. ඉතින් බලමු. තාමනේ බලමු. තාම මෙතනට ඇවිල්ලා නෑ. මං හිතන්නේ වාහනේ මේ හරි ගැත්තේ. තාම ඇතුළට දාලා නෑ මං හිතන්නේ. ඒක යනගේ පිටිපස්සෙන් මේ පිට මේ ටීවී හදාගෙන අවුද ගහන ඉස්සරහට පැටි right ඉතින් අපේ වාහනේ ඇවිල්ලා තියෙන්නේ. මෙතනට අපි යමු වාහන බලන්න. right නම්බර් එක ගහලාම තියෙන්නේ නේ. ඔව් අවුලනේ ඒක හරි. දැන්ට බැටරි එක charge වෙන ගමන්නේ. ඔව් 57 තියෙනවා. සෝට යන ගමන් ෆුල් ගහගන්න ඕනේ. ඔව් කොහොමද HEV drive කරන නිසා මේ ප්‍රශ්න නැහැ නේ. right සෙට් chassis number එක confirm කරගමු. මේ 100. right හරි. ඉතින් ඔන්න ඕක තමයි අලුත් වාහනේ. ඉතින් අපි වෙහිකල් එක පර්චේස් කරද්දී ලීටර් 25ක් අපිට ෆ්‍රී ෆුවල් හම්බ වෙනවා 95. ඉතින් අපි ආව ෂෙඩ් එකට ඒක ගහගෙන යන්න. අතින් අරින්නවද නැත්නම් අරගෙන? එන්ජින් ස්ටාර්ට් එකේ තියෙන්නේ. දැන් මේ ස්ටාර්ට්ද? ඔව් ස්ටාර්ට් එකේ තියෙන්නේ. මර මං දැක්ක මොකක්ද වහන්නේ? මේ වීඩියෝ එකක් දැක්ක. කොහොමද අරින්නේ? අපිට දුන්නේ නැහැ. ඉතින් දන්නේ. මොඳ නැත්තද කියන්නේ වුණා නැද්ද? ඒක උරුනේ නැහැ අර මේක. කට්ටිය වල හඳුරු ගොයිලව නේද? ටිකට් ගන්නවද? ඒත් වන්නේ. කැමරට හොඳයිනේ. ඔව් අර ප්‍රේන්න විදිහකට. ඉතින් අපි මුලින්ම සාමාන්‍ය වාහනයක් ගෙනාව ගමු මුලින්ම අරගෙන ඉන්න ගමේ පන්සලට. පිරිත් නූලක් ගැට ගහගෙන පිරිත්තියක් කියලා. ඉතින් අපි ආවා පන්සලට. නමෝ තස්ස බුද්ධාරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස බුද්ධාරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතාරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතාරහතෝ සම්මා සම්බුද්දස්ස ඊතිසෝ භගවරං සම්මා සම්බුද්ධෝ විජ්ජා චන්න සම්පන්නෝ සකතෝ ලෝකේ ධම්මතර විසම සත්තා දේවනසාන බුද්ධ භගවති සවාකාත. ඉතින් ඔන්න ඔහම තමයි අලුතෙන් ගෙන ආපු වාහනේ. අවුලක් නෑ ආතල්.
ඉතින් හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි සාමාන්‍යයෙන් දැන් ඇයි ලෑන්ඩ් ක්‍රූසර් එකක් දීලා BYD එකක් ගෙනාවි කියලා. ලෑන්ඩ් ක්‍රූසර් එකක් දීලා BYD එකක් ගන්න හේතුව උනේ එක ලෑන්ඩ් ක්‍රූසර් එක ඒක මැනුෆැක්චර් 2010 රෙජිස්ටර්ඩ් 2012 ඒක බොඩිකිට් කරලා තියෙන්නේ 2023ට. හැබැයි ඒක කිසිම ඒ කියන්නේ ලෙඩක් මුකුත් නෙමෙයි. පොඩ්ඩක් ෆුවල් කන්සම්ප්ෂන් එක කොහොමත් අඩුයි සහ ඒක අවුරුද්දයක් පැද්දා ඒක ආතල් එක ගත්තා. ඒක ආතල් පට් ඒක මේක වගේ නෙමෙයි අතන ඒක පට්ට ආතල් එක වෙනම ලෙවල් එකක්. හැබැයි පොඩ්ඩක් ආස හිතුණා පොඩ්ඩක් රේන්ජ් එකක් ලොකු රේන්ජ් එකක් දුවන්න පුළුවන්. අලුත් ෆීචර්ස් තියෙන අලුත් ටෙක්නොලොජි තියෙන වාහනයක් පොඩ්ඩක් පැදලා බලන්න. ඉතින් ඒ නිසා තමයි BYD එකකට ගියේ. ගොඩක් කට්ටියට එන ප්‍රශ්නයක් මොකක්ද ඇයි ප්‍රාඩෝ එකක් දීලා BYD එකට ගියේ කියන එක. ඉතින් මේකත් පැදලා බලමු. මේක නම් සාමාන්‍යයෙන් දැන් අවුරුදු 6ක් විතර එක දිගට පදින්න බලාගෙන ගේන්නේ. ආයේ ප්‍රාඩෝ එකක් ගේමු. ඉතින් ඉස්සරහට ඒක මරු වාහනේ ප්‍රාඩෝ එක. ඒක වෙනම මාතල්ලයක්. ඒ කියන්නේ ඒක මරු. ඉතින් ඔන්න ඕක තමයි කතන්දරේ. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොමද මේ වාහනෙත් එක්ක මගේ ලයිෆ් එක යන්නේ කියලා. එහෙනම් අපි අලුත් vlog එකකින් සම්මු. ඔයාලට ජය වේවා.